ආයුබෝවන් කැමිගෙද රෙසිපි YouTube channel එකට ඔයාලව දත් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න ආවේ කුරක්කම් වණ්ඩුආප් එකක් හදාගන්න විදිහ. ඉතින් මම ඔයාලට වණ්ඩුආප් හදන රෙසිපි එකක් මීට කලින් අරන් ඇවිත් තියෙනවා. ඒත් අද මම ඔයාලට කියලා දෙන්නම් කුරක්කම් වලින් කොහොමද රසට වණ්ඩුආප් එකක් හදාගන්නේ කියලා. අපි යමු එහෙනම් වීඩියෝ එකට. අපිට මුලින්ම ඕනේ වෙනවා හාල් පිටි. මම මෙතන හාල් පිටි ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. කුරක්කම් පිටි ග්‍රෑම් 150ක් ඕනේ. ඒ වගේමයි පාන් පිටිත් ග්‍රෑම් 50ක් ඕනේ. සීනි තේ හැඳි එකක්. ඒ වගේමයි ඊස්ට් තේ හැඳි කාලක් ඕනේ. ඊස්ට් ගන්නකොට ඔයාලා හොඳ අලුත් ඊස්ට් ගන්න බලන්න. ඊට පස්සේ අපි මේ පිටි මිශ්‍රණය අනා ගන්න ඕනේ. පොල් වතුර වලින් තමයි මේ පිටි මිශ්‍රණය අනා ගන්න ඕනේ. පොල් වතුර වලින් අනාගත්තාම අපේ කුරක්කම් වණ්ඩුආප් ටික ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. මේ විදිහට පොල් වතුර ටික ටික දාලා හොඳට කලවම් කරගෙන ඉන්න ඕනේ. ඉතින් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මම අද මෙතන අරන් තියෙන සුදු කැකුළු හාල් පිටිනේ. සුදු කැකුළු හාල් වේලලා කොටාගෙන තියෙන්නේ. ඔයාලට එහෙම කරගන්න අමාරුයි නම් ඔයාලට පුළුවන් සුදු කැකුළු හාල් ටිකක් ගෙදර පෙඟෙන්න දාලා පැයක් විතර ඊට පස්සේ බ්ලෙන්ඩර් එකට දාලා පොල් වතුරෙන් කොටා ගන්න. පොල් වතුරෙන් කොටාගෙන හොඳට උකු බැටර් එකක් හදාගෙන ඊට පස්සේ අර මම එකතු කරගත් ද්‍රව්‍ය ටික එකතු කරලා මේ විදිහට ඔයාලට පිටි එක පුළුවන් හදාගන්න. අපි දැන් මේ පිටි එක හොඳට අනා ගන්න ඕනි අතින්. මට පොල් වතුර ටිකක් මදි වුණා. ඒක නිසා මම වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරලා අනාගත්ත කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මේ විදිහට වතුර ටික ටික එකතු කරලා හොඳට පිටි එක අනා ගන්න ඕනේ. මේ ගානට පිටි එක අනා ගන්න ඕනේ. ගොඩාක් දියාරුත් නැතුව ගොඩාක් ඝනකමත් නැතුව උකුවට පිටි එක අනා ගන්න ඕනේ. මොකද අපි පස්සේ එකතු කරගන්නවා මේකට පොල් සීනි. ඉතින් මේ එතකොට ඒක තවත් දිය වෙන නිසා මේ ගානට අපි පිටි එක අනා ගන්න ඕනේ. දැන් අපි මේ පිටි එක අනාගෙන ඉවරයි. මේ ගානට තමයි පිටි මිශ්‍රණය තියෙන්න ඕනේ. දැන් අපි මේ පිටි මිශ්‍රණය පැයක් දෙකක් පිපෙන්න තියාගමු. අලුත් ඊස්ට් ගත්තොත් අපේ මේ මිශ්‍රණය ඉක්මනින් පිපෙනවා. මේ තියෙන අපේ පිටි මිශ්‍රණය. ඔයාලට පේනවා දැන් පිටි එක හොඳට පිපිලා තියෙනවා. ඉතින් මට මේ පිටි එක පිපෙන්න පැයක්වත් ගියේ නැහැ. පොල් වතුර එක්ක අලුත් ඊස්ට් අපි එකතු කරගත්තොත් පිටි එක ඉක්මනින්ම පිපෙනවා. ඉතින් අපිට පුළුවන් දැන් අපේ කුරක්කම් වණ්ඩුආප් ටික හදාගන්න. ඊළඟට අපි මේ පිටි මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ පොල්. මම මෙතන අරන් තියෙනවා පොල් බෑ එක පොල්. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මම මෙතන සීනි ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. මුලින්ම සීනි ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. සීනි එකතු කරගත්තාම පිටි එක ඉක්මනින්ම දිය වෙනවා. ඒක නිසා අපි සීනි එකතු කරගන්න ඕන ටික ටික. ඉතිරි සීනි ග්‍රෑම් 50ත් එකතු කරගෙන මම පිටි එක හොඳට කලවම් කරගන්නවා. අන්තිමට මම එකතු කරගන්නවා ලුණු. මම මෙතන අරන් තියෙනවා ලුණු තේ හැඳි කාලක්. ලුණු ටිකක් දාලා අපි හොඳට පිටි එක කලවම් කරගන්න ඕනේ. මේ ගානට පිටි එක තියෙන්න ඕනේ. අපිට පුළුවන් ද වණ්ඩුආප් ටික හදාගන්න. මේ වගේ කප් වල තමයි මම අද කුරක්කම් වණ්ඩුආප් ටික හදාගන්නේ. ඔයාලා ගෙදර මේ වගේ කප් නැත්නම් ඔයාලට පුළුවන් තේ බොන අඩු කෝප්ප පාවිච්චි කරන්න. ඊට පස්සේ මම මේ කප් වල අඩිය තෙල් ටිකක් ගා ගන්නවා මේ විදිහට. අපි මේ හදාගත්ත මිශ්‍රණය දැන් කප් වලට දාගමු. අපි මිශ්‍රණය කප් වලට දාගද්දි පිරෙන්නම දාගන්නේ නැහැ. එහෙම වුණොත් අපේ වණ්ඩුආප් එක තැම්බෙන්න වෙලා යනවා. මේ ගානට තමයි අපි මිශ්‍රණය දාගන්න ඕනේ. දැන් අපි මේ ස්ටිමර් එකේ වණ්ඩු කප් ටික තියාගමු. කලින් මම වතුර එකක් රත් වෙන්න තියාගෙන තිබුණේ. දැන් මේ ස්ටිමර් එක තියලා අපි වණ්ඩුආප් ටික තම්බගමු. මේ විදිහට ගොඩක් ගින්දර වැඩි කරගන්න නැතුව සාමාන්‍ය ගින්දරේ අපි මේ වණ්ඩු ටික තම්බ ගන්න ඕනේ.
මේ තියෙන්නේ අපි තඹගත්ත වණ්ඩු ටික. ඔයාලට පේන විදි මැදින් පුපුරලා තියෙනවා. හොඳට තැම්බිලා තියෙන්නේ දැන් මේ වණ්ඩු ටික. දැන් අපිට පුළුවන් මේ කප් ටිකෙන් වණ්ඩුවෙක් ගලව ගන්න. මේ වෙලාවේ හරිම රස්නේ. ඒක නිසා මම රෙදි කෑල්ලකින් අල්ලගෙන තමයි වණ්ඩුවෙක් ගලව ගන්නෙ. මේ වගේ හැන්දක් අරගෙන හැඳි කූරෙන් වණ්ඩු එක වටේ දාරේ ඇදගෙන යන්න ඕනේ. එතකොට අපිට හරිම ලේසියෙන් වණ්ඩුවෙක් ගලව ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඉතිරි වණ්ඩු ටිකත් ගලව ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත කුරක්කන් වණ්ඩු ආප්ප ටික. හරිම ලස්සනට තියෙනවා. ඒ වගේමයි හරිම රසයි. ඔයාලටත් පුළුවන් ගෙදරදී මේ විදිහට කුරක්කන් වණ්ඩු ආප්ප ටිකක් හදන්න. රසයි වගේම මේ කුරක්කන් වණ්ඩු ආප්ප ගුණයි. මේ විදිහට ඔයත් කුරක්කන් වණ්ඩු ආප්ප එකක් ගෙදරදීම හදලා රස බලන්න. මේ වණ්ඩු ආප්ප එක රස විතරක්ම නෙවෙයි ගුණයි. රස බලලා අපිට කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වටින වීඩියෝ බලන්නවා කැමති නම් අප subscribe කරලා තියාගන්න. තවත් රසවත් වීඩියෝ එකක් අරන් එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.